ආයිබෝවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න. මම ශශිකලා කඳුබඩාරච්චි. ප්‍රථම නවදාන යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සරස්තල වෙත. වාද්දුවේදී මෝටර් රථයක් දුම්රිය ගැටීමෙන් 5 දෙනෙකු මරුට. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩිනමින් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව මල්වතු මහනාහිමියන් අවධාරණය කරයි. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භන කාලය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්. දුවකෑව කෝ වොක්ස්වැගන් කියලා. ජනවාරි මාසේ අපි සංකේත හැටියට ආරම්භ කරනවා අනික්ව කරන්න ඉස්සෙල්ලා. තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට. And that'll be it. Sri Lanka are the champions. වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ මෝටර් රථයේ පොතුපිටිය දුම්රිය හරස් මාර්ගයක් කරහා දහවනය කිරීමේදී මෙම අනතුර සිදු ඇති බවයි. දවසේ පුවත අද පසරු 3:45ට පමණ ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පසු කර යාමේදී පොද්දර මුල්ල දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. පවතින තාවකාලික ගේට්ටුව වසා දැමීමට ගේට්ටු මුරකරු සූදානම් වන අවස්ථාවේදී වෙරළ මාර්ගයේ සිට පැමිණි මෙම මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයේ පසු කර යාමට උත්සාහ කර තිබෙනවා. එහිදී වේගෙන් පැමිණි දුම්රිය මෝටර් රථයේ ගැටීමත් සමග මෝටර් රථය මීටර 500ක් පමණ දුරකට ඇදී ගිය බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේකට ගේට්ටු වහලා මේ පැත්තේ නැමෙක පාර ගැම්මේ මේක වහන්නේ ඊට පස්සේ මම එක කුඩු කුඩියම එක්කලා කෝච්චිය පැටලලා ගියා අපේ කාර් එක මීටර 500ක් විතර මේ අනතුරින් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් සිව් දෙනෙක් එම ස්ථානයේම මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයෙක් රෝහලට රැගෙන යන අතරතුරදී මිය ගොස් තිබෙනවා. ගෙදර ඉන්නකොට කෝච්චිය සද්දේ වුණා බාස් ගාලා වදිනවා. ඇවිල්ලා බලනකොට කෝච්චිය ඇදීගෙන ගිහිල්ලා ওই පැත්තට කාර් එක ඇමිනිලා. එක්කෙනෙකුව මේ ඉස්පිරිතාලේ හරිය ත්‍රිවිල් එකක දාලා. එක මිනිස්සෙක් වන්නත් ලෙඩි වලට වීසු වෙලා තියුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ කළුතර කුඩා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි ඥාති පුද්ගලයන් 3 දෙනෙක් හා වාද්දුව සහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 2 දෙනෙක්. පොලිසිය පවසන්නේ මේ ගිය පුද්ගලයන් වයස අවුරුදු 60, 53, 49, 45 සහ 43 වන වියේ පසු වූ අය බවයි. මේ පැත්තේ ගේට්ටු වහල් තිබ්බා. ගේට්ටු වහල් දෙනකොට අයියේ මේගොල්ලන්ට කාර් එක දාන්න එපා කියනකොට මේගොල්ලෝ බීලා දුකෝ එහා පැත්තේ හිටියේ. මේගොල්ලෝ කාර් එක දැම්ම වැදුනා කාර් එක. අපි 4 දෙනෙක් කාර් එක දොරවල් ගලවලා අපි ගත්ත කට්ටිය. අනතුරින් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු මේ වන විට පානදුර මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. දවසේ පුවත ලැබී ඇති නිදහස අයිතු ලෙස යොදා ගන්නා පුද්ගලයන්ට එහි අයහපත් ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පාන්තුර නගරයේ පැවති ජනහමුවකදී ජනාධිපතිවරයා පැවසුවේ කුමන විවේචන එල්ල වුවද ජනතා අපේක්ෂා ඉටු කිරීමට රජයක් ලෙස කැපවන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනක් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පානදුර නගරයේදී පැවැත්වුණා. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රසක් එක්ව සිටියා. ඔබතුමාලා දන්නවා මේ ඊයේ පෙරේදා අලුතෙන් හදපු පක්ෂ කට්ටිය සමාජිකත්වයේ ගන්නවා. ජනවාරි මාසේ 8 වෙනිදා මෛත්‍රී මහත්තයාට පරදිච්ච අගෝස්තු මාසේ 17 වෙනිදා අගමැතිකම ගන්න බැරි වෙච්ච කුරුණෑගලින් ඡන්ද ඉල්ලලා මන්ත්‍රීවරු 11ක් හිටියා. 11 8ට බැස්සා. එතුමා කුරුණෑගලට ආපු නිසා කුරුණෑගල තුමිනියගේ තවත් තැනක් නැති වුණා. දැන් මේ පක්ෂේ ෆයිල් එකම බෙදෙන පුද්ගලයා ගම්පා හිටිය මන්ත්‍රීවරු සංඛ්‍යාවත් බේරගන්න බැරි වුණා. එහෙමනම් මෙන්න මේ කට්ටියගේ කර පිටින් තමයි සමහරු යන්න උත්සාහ කරන්නේ. දැන් මම ඊයේ පෙර දැක්කා අපේ හිටපු සභාපතිතුමාලා හැම බොහොම ආඩම්බරෙන් ගිහලා සමාජිකත්වයේම ගන්නවා. දැන් කොට්ටාස ක්‍රමයට මැතිවරණ තියෙනකොට ගමේ තියෙන බොරළු පාට තාර ටික දාගන්න වතුර ටික නැත්තම් වතුර ටික දාගන්න මේකනේ දෝණකම තියෙන්නේ. එහෙම නැතුව ආවලාය ගෝලයා මන්ත්‍රී කරගත්තා කියලා පාරට තාර ටික වැටෙනවද? එහෙමනම් ඉදිරියේන කොට්ටාස ක්‍රමයේ මැතිවරණේ ඒ කොට්ටාසෙන් බලයට පත් කරගන්න ඕනේ එක්කෝ ශ්‍රී ලංකා කාර්යයක් එහෙම නැත්නම් UNP කාර්යයක්. රජය ගැන විවේචන තිබෙනවා. දෝෂාරෝපණ තිබෙනවා. චෝදනා තිබෙනවා. ඒවා කොතෙක් තිබුණත් මා වෙත බාර දුන් වගකීම් ඉෂ්ට කිරීම සඳහා අපි රජයක් විදිහට අපේ කටයුතු අඛණ්ඩවත් පිරිසිදුවත් ඉටු කරයි කියන ජනතාවගේ විශ්වාසයක් තිබෙනවා. මේ රට ඉදිරියට ගෙන යන්න අපේ වගකීම් අපි ඉෂ්ට කරනවා. වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොර පාලනයක් මේ රටේ ඇති කිරීම. මාව ජනාධිපති ධූරයට පත් කරන්න ජනතාව බලාපොරොත්තු වෙච්ච පළවෙනි කාරණයක් ඒක. එතනදී
මෙතනදී රටේ ජනතාවගේ පැත්තෙන් කියවෙනවා නම් උන්ට වඩා මුන් නරකයි කියලා. අපි හිතන්න ඕන අපේ වගකීම සහ යුතුයකම කුමක්ද කියන එක. නිදහස් රටක් විදිහට ඕනෑ තරම් විවේචනය වෙනවා. අද නිදහස කොතෙක්ද කියන එක තමුන්නාන්සලා දන්නවා. Facebook දිහා බලපුවාම පුවත්පත් මාධ්‍ය තුල ජනාධිපතිවරයා මොනතරම් විවේචනයට ලක් වෙනවද කියලා තමුන්නාන්සලා දන්නවා. නමුත් ඒ නිදහස මිනිස්සුන්ට තිබිය යුතු වෙනවා. නිදහස් සහ අයිතිය වැරදි විදිහට පාවිච්චි කරනවා නම් එහි අයහපත් ප්‍රතිඵලය ඔවුන්ට තිබේවි. වොක්සගන් කර්මාන්ත ශාලාවේ සහ තවත් කර්මාන්ත ශාලාවක වැඩ කටයුතු එළඹෙන ජනවාරි මාසයේදී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල අද පැවති උත්සවයක් අමතමින්. ශීඝ්‍ර සංවර්ධනයක් කරනවා නම් පක්ෂ දෙකේම එකමුතුවක් තියෙනවා. ඒ වැඩ කටයුත්ත තමයි අපි මෙතන කරේ කියලා මම ඉස්සෙල්ලම කියන්න කැමතියි. දෙවනි පියවර උනේ මේ රටේ ණයබර ප්‍රශ්න විසඳන්න. මොකද මේ රටේ පරම්පරා දෙකක් තුනකට මේ ණය ගෙවන්න තියෙනවා නම් අපේ සංවර්ධනයේ තියෙන වාසිය මොකද්ද? එනම එකක් කියන්නම් මේ ජාතික ආණ්ඩුව නිසා ඔබේ දරුවන්ට මේ ණයබර ගෙවන්න උවමනා නැහැ. ඒ වගේම තමයි දැන් සංවර්ධනය ආරම්භ කරගෙන යන්නේ. 2017 මේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ කුලියා පිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ඇති කළා කියලා මම කියන්න කැමතියි. ඔක කෝ වොක්ස්වැගන් කියලා. ඉතින් ජනවාරි මාසේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව විතර නෙමෙයි තවත් කර්මාන්ත ශාලාවක් අපි සංකේත හැටියට ආරම්භ කරනවා අනික්ව කරන්න ඉස්සෙල්ලා. ඔන්න ඉතින් ඇවිල්ලා වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ජාතික ආණ්ඩුව යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් සම්පාදනය කළ යුතු බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද පෙරවරුවේ හමු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ මහා නාහිමිවරුන් ඇතුළු නිදහස් පක්ෂ පාක්ෂිකින් දැනුවත් කිරීම සඳහා අද පෙරවරුවේ නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමීන් මහනුවරට පැමිණියා. ඔවුන් ප්‍රථමයෙන් මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගත් අතර එහිදී අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානාහිමියන්ද බැහැදක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා. ඔවුන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවේ ඉන් අනතුරුවයි. ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ බොහෝ දුරට පැතිරිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. බෞද්ධ ආගමට ලැබෙන මේ මුල් තැන කිසිසේත්ම වෙනස් කරන්න අපි කැමති නැහැ. ඊළඟට ඒකීය භාවය පිළිබඳ තියෙන වගන්තිය ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි. ඊළඟට උතුරු නැගෙනහිර හෝ වෙනත් පළාත් සභා දෙකක් හෝ එකට එකතු කිරීමේදී අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මූලික අවධානය තියෙන රටට ගැළපෙන මැතිවරණ ක්‍රමයක් සකස් කර ගැනීම. ඒ ගැන හොඳ ප්‍රතිචාරයක් සෑම පක්ෂයක් තුළ තියෙනවා. ජනතා මුක්ති පෙරමුණ සහ කුළු පක්ෂය ඒ අනුපාත ක්‍රමයෙන් අපි අවස්ථාවක් සලසලා දෙනවා. අනික් කාරණේ නායක හඳුරුනේ පනත වහන්සේලාට ඉදිරිපත් කළා. අනුමැතිය ලබා ගත්තොත් විතරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය දෙන්නේ. සීම හදිස්සියක් වෙන්න උවමනාවක් නැහැ. බොහොම සූක්ෂමව කල්පනා කරලා නෑ කරන්න කෙනෙක් නෑ. කිසිසේත්ම මේ බුද්ධ ආගමට තියෙන තැන අඩු වෙන ඒ වගේ දෙයකට ඉතින් අපේ අතක් ඉස්සෙන්නේ නැහැ. ඒක අපි කවදාවත් දුන්නත් කමන්නේ ව්‍යවස්ථාවේ තියෙන. අපේ හැමෝම හොඳ කාරණාවක් මතක් කරන්නේ මේ අවුරුදු 5 ඇතුළත කරන්න ඕනේ මේක නැත්තම් කරන්න බෑ කියලා. ඉතින් ඕකට විරුද්ධ පිරිසක් ඉන්නවා අපේ හැමෝම. මේක මේ රටේ මේ රටේ මේක ක්‍රියාත්මක වුණොත් අපේ හැමෝනේ සමහරුන්ට ජීවිත වෙන්න බැරි වෙනවා. මේකේ අයවැයට ඡන්ද 162ක් ලැබුණා. ව්‍යවස්ථාව සම්බන්ධව මේ 162ක තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් මේ යන වැඩ පිළිවෙල පිළිබඳ ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. ඒකට ඒකත් වෙලා හොඳ වැඩ පිළිවෙලක් කරනවා කරයි කියන විශ්වාසය තියෙනවා. ඒක කරද්දී මට දෝෂාරෝපණය කරන සමහර ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නව පක්ෂය සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කළා. අලුතෙන් හැදෙන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වලට කොයි ආකාරයකද බලපාන්නේ? පක්ෂයක් හැදුවා කියලා අපිට බාධා වන එක අපිට අභියෝගයක්. ඒ අභියෝගේ ජය ගන්නට අපිට පුළුවන්. පාර්ලිමේන්තුවේ ඊයේ අත්වකේන්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා මැතියම තුරුන් වාහන ගන්න කෝටි ගණනක්. කොයිද කෝටි ගණනක් වාහන ගන්න ඉදිරිපත් කරලා තියෙන්නේ? පරිපූර්ණ ගැස්මෙන් ජනමාධ්‍ය වාර්තා කරලා මන්ත්‍රීවරුන්ට ඉතින් මන්ත්‍රීවරුන්ට වාහන දෙනවා නම් ඉතින් ඒක මුදල් ඇමතුමාගේ කාර්යයක් හැමදේම එපා කියන්න බෑනේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකයි. නෑ ඔබතුමාට තියෙන
ලොකුම ප්‍රශ්නේ ඒකදාද? සයි මාධ්‍යවේදීන්ට ලැප්ටොප් අරන් දෙන්න ඕනේ. ඒකට ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒ සහන දුන්නම කවුරුත් කතා කරන්න කෙනෙක් නැහැ. ඒක අපට 아무තු එකක් නෙවෙයි. හැමදාම මන්ත්‍රීවරුන්ට වාහන දුන්නා. ඒ අගමැතිතුමා කිව්වනේ මන්ත්‍රීවරුන්ට පරිප්පුඩි කරන්න කියලා. තමුන්නාසල් මේ රටේ දැන් ලොකු ප්‍රශ්න නැහැ මේ වගේ සිල්ලර ඒවා විතරයි තියෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි. ආන්දෝලනයට තුඩුදුන් මහ බැංකු බැඳුම් කර ගනුදෙනු සිද්ධියෙන් පසු භාණ්ඩාගාර බැඳුම් කරවල තිබූ විදේශීය ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 2ක් ඉවත් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. අපිට දැනෙන දේ තමයි දැන් ශ්‍රී ලංකා මහා බැංකුව අග්‍රාමාත්‍යතුමා යටතේ පවතින නිසා බලය වැරදි ලෙස යොදා ගනිමින් මහා බැංකුවේ කටයුතු වෙන වෙන අංශවලට යොමු කරන්න මුදල් අමාත්‍යවරයා උත්සාහයක් දරන බව තමන්ගේ මිතුරන් සමග එකතු වෙලා මේ මහා බැංකුව හොරකමෙන් පස්සේ රජයේ භාණ්ඩාගාර බැඳුම් කරවල විදේශිකයෝ ආයෝජනය කරලා තිබුණ සල්ලි ආපහු අරන් ගියා ඇමරිකානු ඩොලර් බිලියන 2කට වැඩිය. ඒ දෙක තිබුණා නම් අපිට IMF එකෙන් මේ කොන්දේසි සියල්ලට යට වෙලා මේ ණය ගන්න වෙන්නේ නැහැ. පර්පෙක්චුවල් ට්‍රෙෂරිස් එක මාස 14ක් ඇතුළත කෝටි 10ක ලාභයක් ලැබුවා. බැංකු ආයතන කීපයක් මේ මුදල් යොදවලා අරන් තියෙනවා. සර්වීය දෘශ්‍ය මාධ්‍ය ආයතනයක් අත්පත් කරගන්න යනවා. ඒ වගේම මුද්‍රිත මාධ්‍යයක් සඳහා ඉතාල විශාල වැටුප්තල වලට ඔබතුමාලටත් අවස්ථාවක් තියෙනවා. මේ මාධ්‍ය ආයතනවල නම විදියට හොඳයි බැඳුම් කරේ කියලා දානවනම් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සපයපු නියෝජ්‍ය පොලිස්පති වාහන අවභාවිතයේ 1,46,000යි කියලා එතුමා බන්ධනාගාරේ. මේ මහදවල් මහා බැංකුවේ මහා මංකොල්ලේ කාලා කෝටි 10ක් ලාභ ලබලා ඒ මුදල් යොදවනවා කියලා හොඳටම දැනගෙනත් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. ඔව් ඒක තමයි අපිට තේරෙන්නේ නැත්තේ දැන් මේ වෙනකොට ඊයේ පෙරේදා ඉතා විශාල ණය මුදල් ප්‍රමාණයක්. දැන් ඉන්ටර්නෙට් නැහැ. ඉන්ටර්නෙට් බද්දට අහුවෙලා. මගේ ළඟ තියෙන ඒ ඉලක්කම් විශාල ණය මුදලක්. බිලියන ගාණක් මේ ගිය සතියේ ආපහු ගත්තා. ඔබතුමාලගේ 51 කණ්ඩායම අතුල් ජාතික පක්ෂයේ ඒ සියලුම කණ්ඩායම් වල මන්ත්‍රීවරු අනුසාරයක් ලබා තියෙනවා ලක්ෂ 300 ඉඳලා 450. එතකොට ඔබතුමාලා ඒක සිද්ධියක් වශයෙන් දැන් කතා කරන්නේ හැමදාම ලැබුණ දෙයක්. ඉතින් ඒකට මම විරුද්ධ වෙලා හරියන්නේ නැහැ නේ. දැන් මගේ තියෙන්නේ වෙනස් ප්‍රතිපත්තියක්. ඔබතුමා මන්ත්‍රීවරු 220 නෑ අනවශ්‍ය නෙමේනේ. ඒක කාලාන්තරයක් තිස්සේ තිබුණ එක. ඉගෙන අරන් මුදල් උපයලා ආදායම් බදු ගෙවලා අපිට ආර්ථිකයක් තිබෙනවා ස්වාධීන. එසේ නැති മന്ത്രിවරු ඉතා විශාල පිරිසක් ඉන්නවා. ඒකවත් විපක්ෂයේම മന്ത്രിවරු 51ක් ඉන්නවා. ඒක 51ට ඇයි මේ සම්බන්ධයෙන් විරුද්ධ වෙලා ආදර්ශයක් තියෙනවා. එහෙම ආදර්ශ දුන්නාට කවුද ඔබතුමා ඇවිල්ලා කියයි. ජීඑල් පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් ගොඩනගන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නවපක්ෂයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බාරගත යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ බලමණ්ඩල රැස්වීම අද පෙරවරුවේ උඩුකම්පල ප්‍රදේශයේදී පැවැත් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බාරගත යුතුයි මිනුවන්ගොඩ බල මණ්ඩලයේ ඒකමතිකව යෝජනා කරනවා. එම බලමණ්ඩල රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ද සිය අදහස් පළ කළා. ජනවාරි 8 වෙනිදායින් පස්සේ ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ජාතික ලයිස්තුවට ඇවිල්ලා අද මේ අලුත් ජන බල වේගය ගැන කතා කරනවා. ඒ අයට තේරෙන්නේ නැහැ ඒක හරියට ඌරා ගඳ තේරෙන්නේ නැහැ වගේ තමයි ඒ අය ඩීල් දාගෙන අපිට කියන්න හදනවා අපි ඩීල් දාන්න හදනවායි කියලා. අපි එයාගෙන් ඉල්ලීමක් කරනවා පරිගැනීම් කරන්න නැතුව මඩ ගහන්න නැතුව ප්‍රතිපත්ති මත කතා කරන්න කියලා. මොකද ඊළඟ ඕනම මැතිවරණයකදී අලුත් බලවේගය බලය ලබා ගන්නවා. මේ යන විදියට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වෙලා ඉවරයි. ගමේ පාක්ෂිකයෝ නැහැ. මේ තත්ත්වය තුල කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගන්න බෑ. නව පක්ෂයේ නායකත්වය තාම කාටවත් දීලා නැහැ. අපි නව පක්ෂයක් හදනවායි කියලා කොහොමත් ප්‍රකාශ කරලා නැහැ. අලුත් පක්ෂය හැදිලා තියෙනවා. ඉතින් ඉදිරියේ අපිටත් සිද්ධ වෙයි තීරණ ගන්න සංහිඳියාවක් ඇති කරගත්තේ නැත්නම් ඔබතුමාට ආරාධනයක් ලැබිලා නැද්ද නව පක්ෂේ? ආරාධනා ලැබිලා තියෙනවා. ඔබතුමා ඒක ප්‍රතික්ෂේප කරාද? මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අපේ කණ්ඩායම ගන්න තීන්දුව මත තමයි අපි මේ තීන්දුව ගන්නෙ. ජනාධිපති අරමුදල සඳහා දුම්කුල සමාගමෙන් රුපියල් මිලියන 500ක ප්‍රදානයක් ලබා ගැනීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන්නේ
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලික ප්‍රඥප්ති පවා උල්ලංඝනය කරමින් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් එහි නියෝජිතයින් පැවසුවේ මෙවර අයවැය යෝජනාවලට එරෙහිව හෙට සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි. දැන් මේ අයවැයෙන් පනවන බදු අය කරන්නේ රෝගී ජනතාවගෙන්. ඒ රෝහල් හරි පෞද්ගලික රෝහල් හරි වෛද්‍යවරු හරි ඒක දරන්නේ නැහැ. ඒතකොට මේක නතර කරන්න නම් මේ අයවැය යෝජනාවලට විරුද්ධව එළියට එන්න ඕන කියන කාරණේ තමයි මධ්‍යම කාර්ය සභාව පැහැදිලි කරලා දුන්නේ. ඒ අනුව රාජ්‍ය වෛද්‍ය නායක සංගමේ හෙට උදෑසන පිකටින් ව්‍යාපාර ආරම්භ කරනවා ප්‍රධාන රෝහල් 18ක හෝ 20ක. ඒ වගේම තමයි මේ අයවැය යෝජනාවලිය තියෙන්නේ. ඉදිරි වසරේදී මිලියන 500ක් දුම්කොළ විරෝධී වැඩසටහන් සඳහා පාවිච්චියට ගන්න දුම්කොළ සමාගම් වලින් ජනාධිපති අරමුදලට දෙනවලු. ඒක නිකන් අර ගණිකා නිවාස වලින් මුදල් එකතු කරලා සමාජ රෝග ව්‍යාප්තිය වළක්වන වැඩපිළිවෙලවලට යොදව ගන්නවා වගේ. දුම්කොළ සමාගම් වලින් රජයට අනුග්‍රහයන් ලබා ගන්න එපා කියන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 13 වෙනි ප්‍රඥප්තිය පවා මුදල් ඇමතිවරයා උල්ලංඝනය කළේ දැනුම නොමැතිකම නිසාද එහෙම නැත්නම් දුම්කොළ සමාගම් වලට අනවශ්‍ය ප්‍රචාරණයක් ලබා දෙන්න යම්කිසි අවශ්‍යතාවයක් තිබුණු නිසාද? මේ අතර කොළඹදී අද පැවති පාගමනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපිට එහෙම ප්‍රදාන ගන්නට බෑ. මුදල් ඇමතිවරයා නොදැනුවත්ව මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයට තියෙන FCTC ගිවිසුමට අපි අත්සන් කරලා තියෙනවා රටක් වශයෙන්. ඒකෙදී අපි එක පොරොන්දුවකට දීලා තියෙනවා කිසිම ප්‍රදානයක් දුම්කොළ සමාගමෙන් අපි ලබා ගන්නේ නැහැ කියලා. මම මුදල් ඇමතිවරයාත් එක්ක කතා කරා පෞස්ගේ සුමානේ පාර්ලිමේන්තුවේදී. මම කිව්වා මේක කොහොමවත් අපිට ලබා ගන්නට බෑ. අනිත් එක සදාචාරාත්මක නැහැ. ඒ නිසා එතුමා සමහරලාට මිලියන 500 උන්ගෙන් බදු වශයෙන් අරගෙන අපිට ලබා දෙයි. එහෙම වුණොත් ඒක ප්‍රශ්නයක් නැහැ. රාජ්‍ය නිලධාරීන් තීරණ ගැනීමට බියවීම නිසා සංවර්ධන කටයුතු මන්දගාමී වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ලේකම්වරයා මේ අදහස් පළ කළේ මාතර පාලතුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. සෑම දෙනෙක් පසුපස බොරු චෝදනා නගලා FCI එකට ගෙනියනවා. එහෙම නැත්නම් ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් එකට ගෙනියනවා. එහෙම නැත්නම් අල්ලාස් දූෂණ කොමිසමට ගෙනියනවා. දැන් බලන්න නඩු දාලා තියෙන කාට ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරු 3 දෙනෙකුට. ඉතින් මේ පසුගිය අවුරුදු 9 තුළ මේගොල්ලෝ කියපු මහා දූෂණ කරේ අපි 4 දෙනා. අපිට නිලධාරීන් වශයෙන් එදා නිදහස තිබුණා තීරණ ගන්න. එදා ගත් තීරණ නිසා අද අපිට FCI එකට යන්න වෙලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ට මෙවැනි අනවශ්‍ය විදියට බිය ගැන්වොත් රාජ්‍ය නිලධාරීන් කිසිම තීරණයක් ගන්නේ නැහැ. අද වැඩ වෙන්නේ නැත්තේ විශේෂයෙන්ම මෙන්න මේ හේතුව නිසා. රටේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණයක් ගන්න කවුද එක දන්නේ නැහැ. කැමතිවරයෙක් කියනවා අපේ 35 දෙනෙක් IS සංවිධානයේ සමග සම්බන්ධ වෙලා තියෙනවා. කැබිනට් ප්‍රකාශ කැමතිවරයා කියනවා නෑ එහෙම නැහැ කියලා. ජනතාව කාවද විශ්වාස කරන්නේ? කර යුතු දේ ගැන ස්ථිර විශ්වාසයක් නැති වුණාම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. විරුද්ධවාදීන්ව මොනවා හරි කළා උසාවි ගෙනියන එකට විතරයි තීරණ ගන්න. මේ අතර අමාත්‍ය නවීන් දිසානායක මහතා වලපනේ ප්‍රදේශයේ පැවති උත්සවයකදී මෙලෙස අදහස් පළ කළා. අපේ පක්ෂේ පවුල්වාදයක් නැහැ. අපේ පක්ෂේ බලන්න නායකතුමා දෙවෙනි පෙළ හදාගෙන යනවා. සජිත් මහත්තයා ඉන්නවා, මම ඉන්නවා, අකිල විරාජ් මහත්මයා ඉන්නවා, සාගල රත්නායක ඉන්නවා. එතුමා දෙවෙනි පෙළ හදාගෙන යනවා. ඉතින් මේ කට්ටියකින් කවුද මතුවෙන්නේ කියන එක මම දන්නේ. ඒක දෛවය. රාජපක්ෂලා කාර්යය එහෙම නෙවෙයි. ඒ පවුල හිටියේ එකම එක දක්ෂයයි. එයා තමයි ගෝඨාභය රාජපක්ෂ. අපි නෑ කියන්නේ නෑ. වැඩක් කරා. රට වෙනුවෙන් විශාල සුවිශේෂ වැඩ කොටසක් කරා. නමුත් ඒ පවුලකට විතරක් මේ රට පාලනය කරන්න බෑ සම්පූර්ණ. ඒ කාලේ වගේ ඉතාම ශ්‍රණික තීරණ අරගෙන වැඩ කරන්න බෑ. අපි දන්නවා රාජ්‍ය නිලධාරීන් පොඩ්ඩක් බයයි FCI එකට ගෙනියයි කියලා. පරීක්ෂණ තියයි කියලා. ඉතින් ඒගොල්ලන් පොඩ්ඩක් කකුලෙන් අදිනවා. ඉතින් සර්ව සම්පූර්ණ ක්‍රමයක් සිස්ටම් එකක් නෑ. අද හාඩ් ඩොක් තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ සංචාරක සංවර්ධන ඉඩම් හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගෙන්. හම්බන්තොට ඉඩම් චීනා ආයෝජකයින්ට දෙන්න යනවනේ. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා ওই මහා පරිමාණයෙන් ඉඩම් දෙන්න අපි එකඟ නැහැ කියලා. එයා ආණ්ඩු කරන්නේ නැහැ නේ. එයා ඉන්නේ දැන් පෙරදිලා පැත්තකට වෙලානේ. හැබැයි එතුමාගේ දිස්ත්‍රික්කය. එයාගේ දිස්ත්‍රික්කයත් මෙයාගේ දිස්ත්‍රික්කයත් මේ රට පාලනය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව. ඒ ආණ්ඩුවට ඕන දේ තමයි කරන්නේ. හැබැයි දැන් ඉඩම් මයින්ඩ ගියා මේ ළඟදී ඔබතුමන්ලාගේ දෙපාර්තමේන්තුවේ කට්ටිය ඒකට විරෝධතා පැවැත්වුවනේ. මම දැක්කේ නෑ මේක.
දැන් මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරන්න ඕනේ කියලා අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වනේ. ඔව්. කීයකින්ද වැඩි කරන්න ඕනේ? මේ යම් කීයක් හිතේ ඉන්නවද කියලා මම කොහොමද දන්නේ? වැඩි කරන්න ඕනේ නැද්ද? හොඳයි වැඩි කරන එක. අපේ පැත්තේ ඇමතිවරු බොහොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු. හැබැයි මිනිසුත් කියන්නේ මිනිසුත් ජීවත් වෙන්නේ අමාරුවෙන් කියලා. ඔව් ඉතින් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා හොඳින් ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. වැටුප් වැඩි කරන්න ඕනේ කියනකොට ඔබතුමා කිව්වා බිරින්දෑවරුන්ටත් ඇමතිවරුන්ගේ රක්ෂණයක් දෙන්න ඕනේ කියලා. ඉතින් පවුලනේ හොඳ සංස්කෘතිය සමාජ රටාවක් ගත කරන රටක ගෑණි මිනිහයි අරුතරම හොඳට ඉන්න ඕන. මන්ත්‍රීවරුන්ට රජෙන් වාහන පර්මිට් එකකුත් හම්බෙනවනේ. ඔව් දුන්නා. ගත්තා. ඔව්. වික්කේ නැද්ද? නෑ මම කරන්නේ මොකද? පර්මිට් එකෙන් ගත්ත වාහනේ මොකද්ද? මම ගත්ත ජීප් එක. කීයක් විතර වුණාද? ඒක මිලියන 10ක් කොහෙද? මිලියන? මිලියන 10ක්. ලක්ෂ 100ක්. ඔව්. ටැක්ස් ගෙවලා ගන්න ගියොත් කීයක් විතර වෙයිද? මම දන්නේ මම ගණන් බැලුවේ. රජය දැන් යෝජනාවක් ගෙනල්ලා තියෙනවා මේ කුලී පදනම මත වාහනක් දෙන්න යදනවා කියලා. ඒ අපිට නෙමෙයි. ඒ മന്ത്രിවරුන්ට විතරයි. මාර රථකායක් නේ තියෙන්නේ ඇමතුමා ලංකාවේ මැති ඇමතිවරුන්ට. එහෙම නැති බයිසිකල් එකක් දෙන්න කියලා කියන්නේ. රථ වාහන වැරදි 7ක් සඳහා ලොකු දඩයක් පැනෙව්වනේ. දැන් යන්න පුළුවන්ද පාරේ? එළවන්න පිස්සෝ වගේ. අපි දැකලා තියෙන ඔබතුමාගේ වාහනේත් වත්තල පැත්තේ. ඔය අධික වේගෙන් වම් පැත්තෙන් දාලා යනවා. නෑ දැන් ගියොත් දැන් අපිටත් දැට ගන්න. ඒ අනුව පොලිසිය අල්ලේ මේ ඔබතුමල්ලව. අල්ලලා ඩ්‍රයිවර් තමයි ගෙවන්නේ. මන් නෙමෙයි. ඒ මිනිහා හෙලවන්නේ. දැන් ඔන්න අද ඒකාබද්ධ විපක්ෂය අලුත් පක්ෂකින් ඡන්දෙට එන්න හදනවා. බය හිතෙන්නේ නැද්ද? මොන බයද? hina යනවා මට. තවත් මේ පැත්තට එන්න කතා කරනවා ඒ පැත්තේ ඉන්න മന്ത്രിවරු. සමානින් දෙහින් මං කියන්න. කී දෙනෙක් කියනවද? තව මැති ඇමතිවරුත් තව වැඩි වෙයි කියන්නේ. කියන්න බෑ. ඔබතුමාලා කීයකට සීමා කරනවා කියලාද කිව්ව අන්දර ඉස්සෙල්ලා? මට මතක නෑ. එහෙම മന്ത്രിවරුන්ට ඇමතිකම් දීලා මේ පැත්තට ගන්නවට ඔබතුමාලා එකගද? මට ප්‍රශ්නයක් නෑ. එහෙම තමයි හැම ආණ්ඩුවක්ම කරුවේ. දැන් ඔබතුමාට ප්‍රශ්න නැති වුණාට මේ රටේ සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ. දන්නේ නෑ ඒක ජනතාවගෙන් අහලා බලන්න ඕන. මර්වින් සිල්ලා මහත්මයාට මේ පහුගිය දවසක මිනිස්සු හූ කිව්වා. දැන් කැලණිය ආසනේ යහපැත්තේ ඉන්න ජෝන් අමරතුංග මහත්මයාටත් මිනිස්සු හූ කිව්වා. මේක පළාතේ ප්‍රශ්නයක්ද නැත්නම් වෙන ප්‍රශ්නයක්ද? මර්වින් සිල්ලා දැන් ආණ්ඩුව පෙරදිලා පැත්තකට වෙලා ඉන්න මිනිහෙක්. උඩ හූ කිව්වත් එකයි නොකිව්වත් එකයි. දැන් ඔබතුමාටත් හූ කියනකොට ඔබතුමාටත් කරන්න තියෙන්නේ හූවට හූවක් කියන්නේ. නෑ නෑ මම ඒ වගේ තත්ත්වයට වැටෙන්නේ නෑ. ඊට වැඩි මම ශිෂ්ටාචාර විනයකකින් ඉඳ මම ඒ හූවට හූ කියන්නේ නෑ. කුඩා දරුවන් පිළිබඳව වැඩිහිටියන් නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවීම අත්‍යවශ්‍ය කරුණක්. එලෙස වැඩිහිටියන්ගේ අවධානය යොමු නොවීමෙන් මගහැරුණු දැරියක් පිළිබඳ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. හැටන් ශ්‍රීපාද විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති සැනකෙලියක් නැරඹීමට අවුරුදු 2ක වයස ඇති මෙම පුංචි දැරිය ඊයේ රාත්‍රියේ පැමිණ ඇත්තේ ඇගේ පුංචි අම්මා සමගයි. පසුව එම කාන්තාව විසින් දැරියව අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක වාඩි කරවා සැනකෙලිය නැරඹීමට ගොස් තිබෙනවා. රාත්‍රී 8:30ට පමණ ත්‍රීරෝද රථයේ හිමිකරුද සැනකෙලිය නරඹා අපසු පැමිණි අවස්ථාවේදී පසුපස අසුනේ බහරකරුවෙකු නොමැති කුඩා දැරියක් සිටිනු දැක තිබෙනවා. මෙතන තමයි වාඩිලා හිටියේ. එනම ඒගොල්ලන්ගේ දෙමව්පියෝ කවුරු හරි ගිහිල්ලා ඇති මොකක් හරි අවශ්‍යතාවයකට ඒට මේට කියලා. විනාඩි 10ක් 15ක් විතර බැලුවා ආවේ නැහැ. ඊට පස්සේ තමයි මම පොලිසියට එහෙම එක්කන් ආවේ. ත්‍රීරෝද රථ හිමිකරු විසින් දැරිය හැටන් පොලිසියට ගෙනවිත් බහර දී ඇති අතර පොලිසිය සැනකෙලි භූමියේ සවිකර ඇති ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැරිය පිළිබඳ දැනුම් දුන්නත් ඇයගේ බහරකරුවෙකු ඉදිරිපත් වී නැහැ. පසුව සිය දියණිය අතුරුදන්ව ඇති බවට දැනුම් දීම සඳහා දැරියගේ මව්පියන් රාත්‍රී 12ට පමණ පොලිසියට පැමිණි අවස්ථාවේදී ඇය දැක ඇති අතර පොලිසිය පැවසුවේ දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව දැරිය මව්පියන්ට බහර දුන් බවයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. මාධ්‍යවේදී ලසන්ද වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ විමර්ශනවලදී සාක්ෂිකරුවන්ගෙන් ලද ප්‍රකාශ අනුව අපරාධකරුවෙකුගේ බවට සැක කරන පුද්ගලයෙකුගේ ඡායාරූපයක් පොලිස් මුලස්ථානයේ විසින් මාධ්‍යට නිකුත් කර තිබෙනවා. අවුරුදු 35ක පමණ වයස ඇති උස අඩි 5 අඟල් 8ක් පමණ වන මෙම තැනැත්තා පිළිබඳව පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මුලස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කියුබාවේ හිටපු නායක ෆිදෙල් කැස්ට්‍රෝගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර ඇති අතර කැස්ට්‍රෝගේ වියෝවෙන් ශ්‍රී ලංකාවට සමීප මිත්‍රයෙකු අහිමි වූ බවත් මෙහිදී ශෝක වන කියුබානු ජනතාව සමග ශ්‍රී ලංකාවද අත්වැල් බැඳගෙන සිටින බවත් පෙන්වා දෙනවා. මේ අතර 20 වෙනි සියවසෙහි ලොව කැපී පෙනුණු චරිත අතරින් ෆිදෙල් කැස්ට්‍රෝ වෙත ප්‍රමුඛ ස්ථානයක් හිමි වන බව ෆිදෙල් කැස්ට්‍රෝගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ෆිදෙල් කැස්ට්‍රෝගේ අභාවය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියුබානු ජනාධිපති රාවුල් කාස්ට්‍රෝ වෙත
ස්වරලිපියක් යොමු කරමින් පවසන්නේ ෆිදෙල් කැස්ට්‍රෝගේ අභාවය යුගයක අවසානයේ සනිටුහන් කරන බවයි. කතරගම පූජා භූමිය ආශ්‍රිතව ළමුන් සිංගමනේ යෙදවීමේ ජාවාරමක් පවතින බවට හිරු ප්‍රවෘත්ති ඔස්සේ කළ අනාවරණයෙන් පසු කතරගම පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශය සහ මොනරාගල දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන කාර්යාලය අද මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. එෙහිදී ළමුන් 75 දෙනෙක් පමණ මෙම ජාවාරමට යොමු කර ඇති බවට අනාවරණ වූ අතර කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. රට වටා හිරු. ඒ සමගින් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. හමු වෙමු හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.